මල්පෙති අතර ලොව සුරකින්නේ. ඔන්න මම අදත් ආවේ ලස්සන කතාවක් අරගෙන. මේ කුමාරිගේ නම නම් පීහු. ඇය පිහාටුවක් වගේ සියුමැලි. ඉතින් ඇගේ ලෝකේ කවුරුත් දන්නේ නැති, ගොඩාක් අය දැකලා නැති හාස්කම් වලින් පිරුණු රහසිගත උද්‍යානයක් මහා වනාන්තරයක තිබ්බා. මේ උද්‍යානයේ තියෙන හැම මලකම අමුතු කතා ගොඩාක් හංගන් යන ලෝකයක් තිබුණා. ඉතින් මේ උද්‍යානයේ හැම මලකටම ගහකටම පීහු සාත්තු කළේ මේ මල්වල තියෙන ලෝක ජීවමානව හැමදාටම තියාගන්න හිතාගෙනයි. දවසක් හරි අවාසනාවන්ත විදිහට එක මලක් පරවෙලා යනවා. පීහුට ගොඩාක් දුක හිතුණා. මේ මල් පරවෙනවා කියන්නෙම මේ මල් ඇතුලේ තියෙන කුඩා ලෝක පොඩ විනාශ වෙනවා කියන එක. මේ විනාශ වෙන්න යන ලෝක බේරගන්න ඇය ගොඩාක් කැපවීමෙන් වැඩ කළා. උදේ සවස මේ රන් බාල්දියෙන් තමයි මල්වලට සත්කාර කළේ. ඇගේ උත්සාහය කැපවීම නිසා කෙමෙන් මේ පරවුණු මල් නැවත හොඳින් පිපිලා බැබළුණා. එදා ඉඳලම මල් පෙති අතර තිබ්බ මේ ලස්සන නිමක් නැති ලෝක අපේ ලස්සන පීහු කුමරියගේ රැකවරණය යටතට බාර දුන්නා. ඔන්න ඕගොල්ලොන්ට මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි අපිට දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් අපිට ලැබෙන්න. ඒ නිසා නැති වුණ දේවල් ගැන දුක් වෙන්නේ නැතුව අපිට තව දේවල් ලබා ගන්න අපි උත්සාහ කරන්න ඕන.